සිරිමාව ඩයස් රත්වත බණ්ඩාරනායක ලංකාවේ පළමු අගමැතිනිය වගේම ලෝකයේ පළවෙනි අගමැතිනිය කියන එක අපි බොහොම ආඩම්බරෙන් කතා කරන කාරණයක්. හැබැයි අපි දැනගෙන හිටියද කොහොමද සිරිමාව ඩයස් රත්වත්තේ බණ්ඩාරනායක ලංකාවේ අගමැතිනිය වුණේ කියලා. 1959 කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ටිකක් අඳුරු අවුරුද්දක්. ඒකට හේතුව තමයි 55 බලයට ආපු SWRD බණ්ඩාරනායක එහෙම නැත්නම් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක චීවරධාරීක අතින් ඝාතනය වෙන්නේ 1959 සැප්තැම්බර් මාසයේදී. කොහොමත් 55 බලයට ආපු බණ්ඩාරනායකගේ ආණ්ඩුව 59 වෙනකොට හිටියේ එච්චර හොඳ තැනක නෙමෙයි දේශපාලනිකව. විශේෂයෙන්ම SWRD බණ්ඩාරනායකට බැරි වුණා පක්ෂය ඇතුලේ තිබ්බේ. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට්ස් කියලා කියන්නේ අභ්‍යන්තර ගැටුම්. ඒ කිසිම දෙයක් යාට පාලනය කරගන්න බැරි වුණා. ඒ නිසා පක්ෂය ඇතුලෙන් ආපු විරෝධතාවයකින් මේ මිනිස්යාව සැප්තැම්බර් මාසයේදී ඝාතනය කරා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ගොඩාක් අර්බුදයක් තියෙනවා. බණ්ඩාරනායක ඝාතනය වෙන වෙලාවේ පක්ෂයේ හිටපු මීළඟ ජ්‍යෙෂ්ඨයා එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ අනුප්‍රාප්තිකයා විය යුතු කෙනා වුණේ CP ද සිල්වා. හැබැයි බණ්ඩාරනායක ඝාතනය වෙන වෙලාවේ CP ද සිල්වා ලංකාවේ හිටියේ නෑ. ඌ හිටියේ එංගලන්තේ. ඒ හින්දා විජේනන්ද දානායකට ගාල්ලෙන් ආපු මන්ත්‍රීවරයාට සිද්ධ වුණා తాවකාලිකව අගමැති ධූරය බාර ගන්න. කොහොම හරි 1959 සැප්තැම්බර් මාසයේ බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පස්සේ දහනායක අගමැති වුණාට පස්සේ 1960 ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකොට නැවත පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන්න සිද්ධ වුණා ව්‍යවස්ථාවට අනුකූලව. ඒ ඡන්දය පැවැත්වුණා. මේ ඡන්දය පැවැත්වෙනකොට මම මුලින් කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බොහොම ප්‍රශ්න ගොඩක් තිබ්බ. පළවෙනි දේ තමයි බණ්ඩාරනායකගේ ඝාතනයට සම්බන්ධ පක්ෂය ඇතුළේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ විශේෂයෙන්ම විමලා විජේවර්ධන වගේ කට්ටියව අත්අඩංගුවට අරගෙන තිබ්බා, විමර්ශන වලට භාජනය වෙලා තිබ්බා. අනිත් පැත්තෙන් ඩඩ්ලි සේනානායක සහ ජයා ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට තිබ්බ බොහොම හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවල උදව්වෙන් ඔවුන්ට 60 මාර්තු ඡන්දය ජයග්‍රහණය කරන්න හොඳ අවස්ථාවක් තිබ්බා. මොකද ඒ වෙනකොට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙන්නයි හිටියේ. එක්කෙනෙක් ජයා ජයවර්ධන අනිත් කෙනා ඩඩ්ලි සේනානායක. හේතුව සර් ජෝන් කොතලාවල 55 ඡන්දේ පරාජය වුණාට පස්සේ ඔහු එංගලන්තයේ ඔහුගේ ෆාම් එකට ගිහිල්ලා දේශපාලනයට කිසිම මැදිහත් වීමකින් තොරව බොහොම විනෝදකාමී ජීවිතයක් ගත කරමින් හිටියේ. කොමාරේ 1960 මාර්තු ඡන්දේ තිබුණා. ඩඩ්ලි සේනානායක මේ ඡන්දේ ජයග්‍රහණය කරා. හැබැයි බොහොම මාජින් එකකින් අපි කියන්නේ කෙස් ගහින් දිනනවා කියලා. ඩඩ්ලි සේනානායක 60 මාර්තු ඡන්දේ දිනන්නේ කෙස් ගහින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ CP ද සිල්වාට ඔක්කොම අවාසි තිබිලත් ඔහු ආසන 42ක් විතර ලබා ගන්න සමත් වෙනවා. කොමාරි ඩඩ්ලි සේනානායක අගමැති වෙනවා. ඒ කාලේ එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරයේදී අපි කියන රාජාසන කතාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා throne speech එක. මේ throne speech එකේදී උ කරන්නේ තමන්ගේ පාලන කාලය තුල කරන්න බලාපොරොත්තු වෙන දේවල් වල දල අදහසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. නමුත් අවසනාවට මේ throne speech එක ඩඩ්ලි සේනානායක පරදිනවා. ඒක නිසා නැවත ඡන්දයක් කොන්කෝල් කරනවා. සෝලිව ගුණිතලගේ වෙනකොට හිටපු ආණ්ඩුකාරවරයා 1960 ජූනි මාසයේදී. දැන් එකම අවුරුද්දේ පාර්ලිමේන්තු ඡන්ද දෙකක් එනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ජයවර්ධනටත් අනිත් පැත්තේ CP ද සිල්වත් නැවත ඡන්දයකට ලෑස්ති වෙනවා. මෙන්න මෙතනදී තමයි මම අර මුලින් කතා කරපු සිරිමාව බණ්ඩාරනායකගේ පැමිණීම සිද්ධ වෙන්නේ. හේතුව 59 තමන්ගේ ස්වාමියා අහිමි වුණාට පස්සේ 60 මාර්තු ඡන්දයට බණ්ඩාරනායක මැතිණියගේ පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතනින් මාස 3කට පස්සේ ජූනි මාසයේදී පක්ෂය ඇතුළෙන් ඉල්ලීමක් කරනවා සිරිමාවට කරුණාකරලා පක්ෂේ නායකත්වය අරගෙන මේ පාලනය ලබා ගන්න කියලා. ඒ දවස්වල ඉංග්‍රීසි මාධ්‍ය මේ සිරිමාව ඩයස් රත්වත්තේගේ දේශපාලන පැමිණීම කියලා තිබ්බේ an entrance of a weeping widow. එහෙම නැත්නම් වැළපෙන වැන්දබුවගේ පැමිණීම. කොහොමරි මේ වැළපෙන වැන්දබුව බොහොම සංවේදී ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මොකද ඇගේ ස්වාමියා නැති වෙලා ළමයි තුන්දෙනෙක්ගේ කෑ තනි වෙලා මේ හැමදේත් එක්කම ලංකාවේ ඉන්න සංවේදී ජනතාවගේ සංවේදී ඡන්දවලදී 1960 ජූනි මාසයේදී තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේ සිරිමාව ජයග්‍රහණය කරනවා. ඒ වගේම ලෝකයේ පළවෙනි අගමැතිනිය බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි අගමැතිනියක් බවට පත් වෙනවා. මේ කතාවේ අපිට නොකියවෙන එහෙම නැත්නම් අපිට පේන්නේ නැති එක පැත්තක් තමයි ඔය 60 ඡන්දේ පැවැත්වෙනකොට ජයවර්ධන එක්සත් ජාතික පක්ෂේ ගණන් බලලා තිබ්බා
මේ ඡන්දය ඩඩ්ලි ජයග්‍රහණය කරනවා. ඉන් පස්සේ ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්ව නිසා 1965 ඡන්දය ඩඩ්ලිට කරන්න බෑ. සර් ජෝන් කොතලාවල කොහොමත් මේ වෙලාවේ දේශපාලනේ නෑ. ඒ නිසා 65 වෙනකොට පක්ෂේ නායකත්වයේ වගේම මීළඟ ඡන්දයේ අගමැති දූර අපේක්ෂකයා වෙන්න හැකියාවක් තියෙන තමන්ටයි කියලා ජයවර්ධන ගණන් බලාගෙන හිටියා. නමුත් අවාසනාවට කොහෙවත් හිටපු සිරිමාව කෙනෙක් 60 මැද ආවා. ජයවර්ධනට තව අවුරුද්දා 7ක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. 1977 වෙනකන් 76 වෙනකන් ඇත්තටම බලය ලබා ගන්න. ඉතින් කවුද දන්නේ සමහරලාට 65 ජයවර්ධනට අවස්ථාවක් තිබුණා නම් විවෘත ආර්ථිකය අවුරුදු 9කට කලින් 8කට කලින් එන්න තිබුණා. 1971 තරුණ කැරල්ලක් සිද්ධ නොවෙන්න තිබ්බා. 88 89 වෙනත් විදියකට ලියවෙන්න තිබුණා. නමුත් මේක තමයි දේශපාලනය කියන්නේ. මේක තමයි ලංකාවේ ඉතිහාසය කියන්නේ.